හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අද ජනවාරි 15 වෙනිදා. ඒ කියන්නේ තයි පොංගල් දවසේ. ඉතින් අපි හැම මාසෙම 15 වෙනිදාට තමයි අපේ පන්සලට දානි ගෙනියන දවස තියෙන්නේ. ඉතින් දවල් දානේ තමයි අපි අරගෙන යන්නේ. ඉතින් උදේම අම්මයි මායි දෙන්න එකතු වෙලා දානේ හදලා දැන් මේ යන්න හදන්නේ උදේ පාන්දරම පන්සලට. පන්සලට ගිහිල්ලා දානි දීලා එතන තියෙන වැඩ ටික ඉවර කරලා අපි තව පොඩි ගමනක් යන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේක මේ විනෝද ගමනක් නම් නෙවෙයි. පහුගිය දවස්වල නොවැම්බර් 27 ලංකාවට ආව දික්කක් සුලිකුණාටුව නිසා ඉතින් විනාශ වෙච්ච තැන් බොහොමයක් අපේ පැත්තේ තියෙනවා. ඉතින් නුවර මේන් රෝඩ් එකේ තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉතින් අපේ ගේ ගාවත් ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා. ඉතින් මගේ ජීවිතේ මං හොඳටම බය වෙච්ච දවසක් තමයි එදා. මොකද හයියෙන් වහින්න ගත්තා. වහින එක නැවතුනේම නෑ. මගේ බබාලා දෙන්නට හොඳටම උණ හැදලා හිටියේ. උණ අඩු වෙන්නෙම නෑ පුතාට. බෙහෙත් ගෙනාව දෙපාරක් ඒත් අඩුනේ නෑ. වෛරස් එකක් හැදිලා ඇන්ටිබයොටික් දෙන ගමන් තමයි හිටියේ. ඉතින් ඒකත් එක්ක මට මේ වහින එක ගැන ලොකු දෙයක් තේරුන්නේ නෑ. මොකද මේ වෙන්නේ කියලා. ඉතින් එක හස්බන්ඩ් එදා වැඩට යන්න ගිහිල්ලා ආපහු හැරිලා ආවා. පාරවල් කැඩිලා යන්න විදිහක් නෑ කියලා. ඉතින් ආවට පස්සේ ටික වෙලාවකින් හස්බන්ඩ් මට කිව්වා යා පාරේ හිටියේ. ඉතින් යා කිව්වා අපේ අසල්වැසි නිවසක මේ බැම්මක් කඩාගෙන ගියා කියලා. ඉතින් ඒකත් ලොකුවට අපි හිතුවේ නෑ. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ අපි ඉන්නේ මේන් රෝඩ් එකේ පල්ලෙහාට වෙන්න. ඉතින් මේන් රෝඩ් එක උඩට වෙන්න තිබ්බ කඳු තමයි ගොඩක් තිබ්බේ තමයි කැඩිලා තිබ්බේ. ඉතින් අපේ ගෙදරට උඩින් තියෙන ගෙවල් වල තියෙන කණ්ඩි ඒවා කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ලොකුවට ඒවා නායයාමකට ලකුරේ නෑ. සාමාන්‍ය පොඩ තමයි කැඩුනේ. නමුත් ප්‍රශ්නේ උනේ ඒකෙන් කාණු ඔක්කොම වැහිලා ගියා. ඒ වැහිලා ගියාට පස්සේ කාණු වතුර යන්න විදිහක් තිබ්බේ නෑ. වතුර ඔක්කොම මහපාරේ පිරීලා. මට හිතා ගන්න බෑ මොකද මේ වෙන්නේ කියලා. ඉතින් හොඳටම බය වුණා. මේ වතුර ටික ඔක්කොම යන්න ගත්තේ මගේ අම්මලා ගෙදරයි මං ඉන්න මගේ හස්බන්ඩ්ගේ ගෙදරයි. ගෙවල් දෙකම එක ළඟ තියෙන්නේ. මගේ අම්මලාගේ ගෙදර කියන්නේ අපේ ගෙදරට එහා පැත්තේ බැම්මක් තියෙනවා. අනේ බැම්මෙන් පුදුම තරමේ වතුර ගොඩක් යන්න ගියා. ඉතින් හොඳටම අපි බය වුණා. ඒ වෙලාවේ ගෙදර හිටියේ අපේ ගෙදර හිටියේ මායි හස්බන්ඩ්ුයි බබාලා දෙන්නයි. අම්මලා ගෙදර හිටියේ අම්මයි තාත්තයි මල්ලි. ඉතින් ඒ වෙලාවේ අහල පහල කවුරුත් හිටියේ නෑ. වැස්ස නිසා ගොඩක් කටි එක තැන්වල ගිහලා තිබ්බේ ටිකක් තත්ත්වය භයානක නිසා. ඉතින් අර මගේ තාත්තා බොහොක්කු අස්සේ තියෙන ගාඩ්ගල් දෙක මැද තියෙන පස්ස අයින් කරන්න හදද්දි කණ්ඩිය කඩාගෙන වැටෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ රම්බොඩ නායි ගියපු තැන. අපි එතන ගියා බලන්න. ඊට පස්සේ ඉතින් තාත්තට බැරි වුණා ඒක අයින් කරගන්න. කොහොම හරි අපි බය වෙලා අපි ගෙවල් වලින් ගියා එදා රෑ. මුළු රෑම අපේ අපේ ඥාතීන් ඉන්නවා. ඉතින් ළඟපාත අපි ඒගොල්ලන් ගෙවල් වලට ගිහිලා හිටියා. ඉතින් ඒ වෙලාවේ මිනිස්සු අපිට සෑහෙන උදව් කරා. දවස් 3ක් මම අපි නම් ගේම් පිටේ හිටිය. අම්මලා නම් ආවා ගෙදර ආපහු. ඉතින් ඔයාලට පේනවනේ මෙතන මේ රම්බොඩ වෙලා තියෙන විනාශය. සමහර මේවා ඕන තරම් වීඩියෝස් වලින් ඒ දවස්වල දකින්න නැති කට්ටිය අපි මේ ගොඩ දවසකට පස්සේ තමයි බලන්න ගියේ. අපේ හිතත් හැදෙනකන් ඉඳලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි කට්ටියගේ උදවෙන් අපිට පුළුවන් වුණා පස්ස අයින් කරලා කාණු ක්ලියර් කරලා වතුර යවා ගන්න. ඒ වුණත් ඒ සති දෙකක් විතර මම නම් ෂොක් වෙලා හිටියේ. සාමාන්‍ය ජන ජීවිතයට එන ගොඩාක් කල් ගියා. මොකද අපිට කරන්ට් එක තිබ්බේ දවස් 10ක් වගේ. ඉතින් මාසයක් විතර ෂොක් වෙලා හිටියේ. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් ටික හැමදේම හොඳ අතට යනට පස්සේ අපි ගියා රම්බොඩ බලලා එන්න මොකද මේ වුනේ කියලා. වලට පේන්න ඉතින් මහා ලොකු විනාශයක් තමයි වෙලා තියෙන්නේ. අපිට වෙච්ච පුංචි දෙයට අපි ගොඩාක් බය වුණා. ඉතින් මේ මිනිස්සුන්ට මොන තරම් දේවල් දාලා යන්න සිද්ධ වුණාද. සමහරක් අය මම මැරෙනවා කියලා දන්නේ නැතුව ඇති. මේ ලොකු විශාල ගල් කොහෙන් ආවද කියලා මට හිතා ගන්නවත් බැහැ. ඉතින් මෙතන මේ පේනවා ඇතින් ටොයිලට් එකක් විතරක් ඉතිරි වෙලා තියෙනවා. අනිත් ඔක්කොම ඉතින් ගන්නම දෙයක් නැහැ. අපි මේන් රෝඩ් එකටත් ගිහලා බැලුවා. තව මේ ඇතුලේ පාරක් තියෙනවා. ඒකටත් යන්න පුළුවන්ලු.
හැබැයි අපි එතනට ගියේ නෑ. මොකද පයින් යන්න තිබුණ නිසා බබාලා යන්න අමාරු නිසා මෙතන මේ නැති වෙච්ච කට්ටියට නිවන් සුව පතලා බෝඩ් දෙකක් දාලා තියෙනවා. ඉතින් ලොකු ප්‍රමාණයක් ඉන්නවා කට්ටිය. සමහරක් අය කියනවා මෙතන ගෙවල් 60ක් විතර තිබ්බා කියලා. ඉතින් හරිම දුකයි. මට අර මගේ මම ෂොක් වෙලා හිටියේ මේක දැක්කට පස්සේ. මම තවත් දවසක් විතර ආය හරිම කම්පාවෙන් හිටියේ. ඉතින් මේ පැත්තෙන් ගත්තොත් ගම්පල සහ රම්බොඩ හරිම පොඩි දුරක් තියෙන. රම්බොඩට කිලෝමීටර් 6ක් 7ක් ඇති. ගම්පලටත් ඒ වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ යන්න. ඉතින් ඒ දැකපු දේවල් ඒ දවස් ටිකට සෑහෙන විදිහකින් හිතට හරි අමාරුවෙන් හිටියේ ඒව දැකලා. ඉතින් ගොඩක් මිනිස්සුන්ට ගොඩක් කරදර වුණා. ඉතින් ආයෙනම් ඒ වගේ දෙයක් ලංකාවට කවදාවත් සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේවා දැක්කම ඉතින් තවත් හිත කම්පා වෙනවා. මොනවා කරන්නේ. ඉතින් මම හිතන්නේ අපි මේ පිළිබඳව දැනුවත් වුණා මදි කියලා. ඉතින් මෙතන ඉන්න කට්ටිය එක්කෙනෙක්ගේ ගම්වාසීන්ගෙන් අපි විස්තර ඇහුවා. ඉතින් එයාලා එක එක කතා කියනවා. ඉතින් එයාලා කියනවා මේක අර දිය හෙන කියන්නේ එහෙම එකක් වෙන්නේ නැතිලු. නැත්තම් මෙච්චර මෙහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ කියලා එයාලා කියනවා. මේක රෑලු ආවේ. ඉතින් අසල්වැසින් ජීවත් වෙලා ඉන්න කට්ටිය ඉතින් කියන කතා තමයි මම ඔයාලට පෙන්නන්නේ. අර টয়ලට් එකේ ඉතිරිලා තියෙන්නේ. ඒක එක්කෙනෙක් ඉඳලා බේරුණා කියලාත් කිව්වා. කොහොමද කියලා හරියටම දන්නේ නැහැ විස්තරයක්. ඉතින් අපි ඒ ටික බලලා එද්දි මං කිව්වනේ එදා තයිපොංගල් දවසක් කියලා. ඉතින් මගේ හස්බන්ඩ් එක වැඩ කරන කෙනෙක්. ඉතින් එයා ටැමිල් කෙනෙක් අයියා කෙනෙක්. ඉතින් එයා අපිට පොංගල් පාර්සලයක් දුන්නා. ඒක හරිම මාර රසයි. මං ඉන්න පැත්තේ ටැමිල් කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් මං අර එහෙම කාලා නැහැ. ෆස්ට් ටයිම් තමයි මම මෙහෙම කෑවේ. මාර රසයි. ඉතින් ඒකත් කාලා අපි පොඩ්ඩක් මේ වගේ තමයි ඉතින් අනම්මනම් කන්න කියලා ගියේ. හස්බන්ඩ්ගේ අම්මගේ අනුග්‍රහයෙන් ඉතින් අපි ගොඩාක් ಜಾති එක ඒවා කෑවා. කෑම කාලා ඔන්නෝම තමයි ඉතින් අපි රම්බොඩට ගිහිල්ලා ඉතින් ගොඩාක් තැන් වලට යන්න බැරි වුණා. අපි හවස නිකන් හිතිච්ච හැටි ගියපු ගමනක් මේක. ඉතින් මේක මම දානවද නැද්ද කියලා හිතේටත් ඉන්නලා කවදා හරි දවසක මට මතක් වෙන්න හරි මේක ඉතිරි වෙයිනේ කියලා හිතලා දැම්මම. මොකද මට හස්බන්ඩ් කිව්වා දැන් ඒ දේවල් වෙලා ඉවරයි. ඒක නිසා ඔක දාන්නත් එපා කියලා. නමුත් මම හිතුවා කමක් නෑ දානවා මේක. මේ පස්සේ කාලෙක අපේ බබාලට හරි බලන්න පුළුවන් වෙයිනේ කවුරු හරි බලයිනේ මේක කියලා. ඉතින් මම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ ආයෙනම් කිසිම දවසක කාටවත් මේ වගේ තිරණමකට මුහුණ දෙන්න එපා කියලා. පාරේදී පැත්තෝ ඊට වඩා දේවල් අපි ගොඩක් දැක්කා. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් කුණාටුවට පස්සේ ඉතින් හැමෝටම ආපහු සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා නැවත හොඳින් ජීවත් වෙන්න හොඳ වටපිටාවක් හැදෙන්න කියලා තමයි මම මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරන මුල්ම ප්‍රාර්ථනාව කරන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ආයෙ දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.